ඔයාලට. ඉතින් හුඟක් ලොකු නිවාඩුවක් අරගෙන ඔන්න ඉතින් මම ආවදත් ඔයාලව බලන්න. ඉතින් මාස 2ක් විතරම මම ඔයාලත් 2කට කිට්ටුයෝ. මට මතක විදිහට මාස 2කට කිට්ටුයි. වීඩියෝස් අරගෙන ආවේ නැහැ මම ඔයාලට බලන්න. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා ඉතින්. ඒවා ගොඩක් පෞද්ගලික නිසා මම මේ දේවල් දැන් කියන්න යන්නේ නැහැ. කොහොම හරි ඉතින් මම අද ඔයාලට බලන්න වීඩියෝ එකක් අරගෙන ආවා. අද අරගෙන ඉන්නේ නම් මගේ වෙසක් දවස් කොහොමද ගත වුනේ කියලා. ඉතින් මම මගේ ජීවිතේ සතුටින්ම ගත කරපු දවස් ටිකක් කිව්වොත් මම හරි. ඉතින් මම වෙසක් එකට කොළඹ ආවා. ඉතින් ඔයාලා මුලින්ම දැක්කේ මම කොළඹින් ලැහැස්ති වෙලා ගෙදර ඉන්න ගමන් ඊට පස්සේ මග කිසිම වීඩියෝ එකක් මම ගත්තේ නැහැ. මොකද මම බබාලා දෙන්න අරගෙන තනියෙන් තමයි කොළඹ ආවේ. මොකද මේ දවස්වල හස්බන්ඩ් ඉන්නේ කොළඹ. මගේ නංගිලා ඉන්නෙත් කොළඹ. ඉතින් අපි නිවාඩුවට කොළඹ ආවා. සතියක්ම කොළඹ ඉඳලා තමයි අපහු ගෙදර ආවේ ඔන්න. ඉතින් මම කොළඹ ආවේ වෙසක් එකට කලින් සෙනසුරාදා. ඒ කියන්නේ 10 වෙනිදා උදේ කොළඹ ආවා. මම බස් එකෙන් බහිනකොට හස්බන්ඩ් ඇවිල්ලා මාව ගත්තා. අපි අරගෙන එනින් ගමන්ම අපිට කලින්ම වෙසක් දන්සල් හම්බ වුණා සව් දන්සලක්. ඉතින් අපි එකෙන් සව් එකකුත් බීලා ඒ අනතර මග කොළඹ ඉතින් දන්නවනේ හරිම රස්නේ. හස්බන්ඩ් අපිට ෆ්‍රෙෂ් ජූස් අරන් දුන්නා. අර පාරායිනේ තියාගෙන හදන්නේ. ඒකේ තියෙන ඒ දොඩම් එක බොන්න මම මාර මාසයි. මම ඉස්සර කොළඹ ඉන්නකොටත් නිතරම වගේ ඒක බොනවා. ඊට පස්සේ අර ගම්මිරිසෙම දාලා හදන්නේ යන්නේ ඒක. ඊට පස්සේ හස්බන්ඩ් සරුවත් එකක් බිව්වා. මට දොඩම් ජූස් එකක් අරන් දුන්නා. ඉතින් අපි ඒකත් බීලා එහෙම මාව අපේ නංගිලා ගෙදර. නංගිලා ගෙදර ඇවිල්ලා ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන නංගිලා ගෙදර මම දකින්න ආසම තැන තමයි අර බුදු පහන පත්තු කරන තැන. නංගි අලුතෙන් ගත්තේ බුදු කනුව. ඉතින් ඒක හරිම ලස්සනයි. මගේත් ලොකු බලාපොරොත්තුවක් තමයි ඒ වගේ බුදු කනුවක් අරගෙන මම වන්දනාමාන කරන තැන හරිම ලස්සනට හදාගන්න එක. ඉතින් හස්බන්ඩ් මට එකක් අරන් දෙන්නම් කිව්වා. ඉතින් ඒක අරන් දෙනකම් මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපි කාලා බීලා එහෙම ඉවර වෙලා ලොකුවට ඉතින් නිකන් ඉන්න වෙලාවට නම් වීඩියෝස් ගත්තේ නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ පොය දවසේ උදේ. වෙසක් පොය දවසේ උදේ අපි ආවා පිල්ලෑවේ පන්සලට. ඉස්සෙල්ලාම ඔන්න වෙසක් දවසේ උදේම නංගි මායි බබාලා දෙන්නයි හස්බන්ඩ්ුයි අපේ වීල් එකේ අපි ආවා පන්සලට. බුදුන් වැඳලා ඉන්න බෑ මොනා කරන්නත් නේද? මෙතන නංගිගේ මහත්තයා ආවේ නැහැ. මොකද අයියාගේ සීයා නැති වෙලා. ඉතින් අයියා මල ගෙදර ගියා. ඒ නිසා අයියට පන්සල් එන්න බැරි වුණා. අපි දැන් පන්සල් ගිහින් එහෙම ඉවර වෙලා මල ගෙදර යන්න ඕනි. ඊට පස්සේ පිල්ලෑව පන්සල වැඳලා කරලා ඉවර වෙලා අපි ආවා බෙල්ලන්විල පන්සලට. බෙල්ලන්විල පන්සලෙත් බුදුන් වැඳලා අපි බෙල්ලන්විල පන්සලේ නම් ගොඩක් සෙනග හිටියා. අපි වැඩි වෙලා රැඳුනේ නැහැ. අපි පහන් එහෙම පත්තු කරලා බුදුන් වැඳලා අපි ආපහු හැමම එන්න පිටත් වුණා. ඒ එන අතර මගදීත් අපි අර ජූස් එකක් බොන්න මග නතර කරා. එතන අපි ගිහලා ජූස් 3ක් ඕඩර් කරා. ඉතින් එතනින් ඒ ජූස් 3 අපිට අද හම්බ වුණේ නිකන්. කියන්නේ යාලා එතනින් බීම ඒ කියන්නේ යාලා දන්සලක් කියලා ගහලා එහෙම දෙන්නේ නැහැ. නමුත් එතෙන් ගිහිලා අපි ජූස් එකක් බොන්න එතන නතර කරලා යාගෙන් ජූස් බොන්න යනවනේ. අපි සාමාන්‍යයෙන් වෙනද කරනවා වගේ. අන්න එහෙම යන හැමෝටම සල්ලි ගන්නේ නැතුව අද දවසේ යාලා දන්සලක් විදියට නිකන් තමයි ජූස් දුන්නේ. ඉතින් හරිම රසයි ජූස් එක. මේක බීලා තියෙන අය නම් දන්නවනේ කොච්චර රසද කියලා. ඉතින් අපි තුන්දෙනා බීම 3ක් අරගෙන ඉතින් බිව්වා. එයාලටත් පින් දෙන ගම. ඊට පස්සේ ඒ නතර මගදී අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. පොය දවසේ උදේ නම් වැඩි දන්සල් තිබුණේ නැහැ. අපිට මේ අයිස්ක්‍රීම් දන්සල විතරයි හම්බ වුණේ. ඒ දන්සලත් වැඳගෙන අපි
මල්ශාලාවේ තමයි අයියලාගේ සීයාගේ මල ගෙදර තිබුණේ. ඉතින් මිනිහ තියලා තිබුණේ. අපි ගිහිල්ලා අපි එතෙන්ටත් ගිහිල්ලා කතා බහ කරලා අයියලාගේ අම්මලා තාත්තලා එහෙම එතන ටික වෙලාවක් ඉඳලා මම එතන නා වීඩියෝස් ගත්තේ නෑ. අපි හැමම අපහු ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අපි කලින් දවසේ නංගි මයි දෙන වටලප්පම් එකක් හැදුවා. ඒක හොඳට සෙට් වෙලා තිබුණා. මාරම රසට තිබුණා. ඉතින් අපි කෑම හැම කාලා වටලප්පම් ටිකකුත් කෑවා. ඒකලා ඉතින් රෑ වෙලා අපි ආවා වෙසක් බලන්න. අද අපි ආවේ චුට්ටක් වෙලා ගිහිල්ලා. ඉතින් අපිට ලොකුවට දන්සල් එහෙම එදා පොයේ දවසේ නම් හම්බ වුණේ නැහැ. මේ කියන්නේ තිබුණා නැත්තේ නැහැ. තිබුණට එහෙම ගොඩක් මේ ඒවා තිබුණේ නැහැ. මොකද ට්‍රැෆික් වැඩි. අපිට තොරන් අපි බැලුවේ තොරන් 4ක් විතර. ලොකුවට ඇවිදින්න ගියෙත් නැහැ. මොකද ඇවිදින්න බෑ. ඇත්තටම ට්‍රැෆික් වැඩි. ඊට පස්සේ ඉතින් අපි ටිකක් වෙලා ඇවිදලා තොරන් ටිකක් බලලා අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මේ පොයට පස්සේ දවසේ වෙසක් පොයට පස්සේ දවසේ එදාත් ඉතින් වෙසක් පොය වගේනේ. ඉතින් එදා උදේම මගේ මේ ඇඳුම් වගේක් තිබුණා මාරු කරගන්න. මේ අවුරුද්දට මට ගෙනත් දුන්නේ ඇඳුම් වගේක්. ඉතින් නංගි මයි දෙන්න පික්මි එකක් දාගෙන බබලා දෙන්නත් අරගෙන අපි ගියා නුගේගොඩ TFS එකට ඒ ඇඳුම මාරු කරගන්න. ඒ ඇඳුම මාරු කරගෙන අපි තවත් ඇඳුම් තොයි සුකුරුත්තන් ටිකක් අරගෙන අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා එදා අපි කලින් දවසේම කතා වුණා අඩුම හවස 4 වෙනකොටවත් අපි ගෙදරින් පිටත් වෙන්න ඕනි අද වෙසක් බලන්න යන්න කියලා. ඒ විදිහට අපි හරියටම 4:00-4:00 අතර අපි පිටත් වුණා එදා වෙසක් බලන්න යන්න. ඉතින් එදා දවස තමයි හොඳම වෙසක් දවස කිව්වහම මං හරි. මොකද අපි ගොඩාක් දන්සල් වැන්දා, ගොඩාක් කූඩු තොරන් එහෙම බැලුවා. මාරම ලස්සනයි කොළඹ. ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැනේ වෙසක් පොසොන් කියන්නේ. ඉතින් කොළඹ මේ පාර ඇත්තටම වෙසක් කාලා අපි තිබ්බේ අපේ ගෙවල් පැත්තේ කියන්නේ නුවරඑළියේ. ඇත්තටම මේ වෙසක් කලාපේ තියෙනවට වැඩිය දේවල් හරිම ලස්සනට තියෙනවා කොළඹ. ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමයි මේ විදිහට වෙසක් දවසක කොළඹ ඉන්නේ. ඇත්තටම අවුරුදු ගානකට පස්සේ. වැඩට යන කාලේ අවසාන පාරට කොළඹ හිටියේ වෙසක් වලට. ඊට පස්සේ ඉතින් මැරි කරාට පස්සෙම මේ වෙසක් මාසෙක කොළඹ ගියාමයි. ඉතින් හරිම සන්තෝෂෙන් ගත කරා මේ දවස් ටික. බබාලත් එහෙමයි. අපේ පුතා තමයි ගොඩක්ම සතුටුනේ. මොකද අයිස්ක්‍රීම් දන්සල් සෑහෙන ප්‍රමාණයක් එයා වැන්දා. කොහොමරි අයිස්ක්‍රීම් සෑහෙන ප්‍රමාණයක් පුතා කෑවා. 20-25ක් විතරම අයිස්ක්‍රීම් කන්නේ නැති. මොකද දකින අයිස්ක්‍රීම් දන්සලෙන් එයා වෙන මොකුත් කන්නේ නැහැ. වෙන දේවල් කඩල අරවා මේවා ඒ කිසිම දෙයක් එයාට ඒවා වැඩක් නැහැ. අයිස්ක්‍රීම් තමයි. මේ අන්තිමට ගෙදර එනකොට හොඳටම ගැස්ස එම්බිරිසාව සෙම සේරම වැඩි වෙලා තමයි එයා ගෙදර ආවේ. ඊට පස්සේ හස්බන්ඩ් එයාට පුළුවන් හැම තැනකම වගේ අපි වෙක් කරගෙන ගියා වෙසක් බලන්න, කුඩු බලන්න, තොරන් බලන්න. ඊට පස්සේ අපි මේ දේවල් බලාගෙන එනින් ගමන් මේ වෙසක් දවස් දෙකට පස්සේ දවසේ අපිට මේ නංගිගේ යාළුවෙක්ගේ ගෙදර ඩිනර් එකට එන්න කියලා තිබ්බා. ඊට පස්සේ මේ දැන් ඇවිල්ලා ඉන්නේ මේ තනිකරම වෙසක් සතියේම vlog එක මේ එක දවස්වල වුණ දේවල් මේත් එක දවසක් අපි පොඩි ගමනක් ගිහලා එනින් ගමන් මේ නංගිගේ යාළුවගේ ගෙදර ඩිනර් එකට ආවා. ලොකුවට වීඩියෝස් නම් ඒ දේවල් වල ගත්තේ නැහැ. ඉතින් එදා දවසේ ඒ විදිහට ඉවර වුණා. මෙතන ඊට පස්සේ දවසක රෑ පුතාට පීසා කන්න ඕනි කියලා ගොඩ දවසක ඉඳලා ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඒ ආසාව හස්බන්ඩ් ඉෂ්ට කරලා දුන්නා. ඉතින් පීසා එකක් වගේම නංගිගේ මහත්තයා කැරවන් ෆ්‍රෙෂ් එකෙන් මෙන්න මේ චොක්ලට් ස්විස් රෝල් එක ගෙනල්ලා දුන්නා. ඉතින් හරිම රසයි මේවා. ඉතින් අපි හරි ආසාවෙන් කාලා ඉතින් මේ විදිහට තමයි වෙසක් සතිය අපි කොළඹ ගත කරේ. මේ අපි හිටපු අන්තිම දවස. ඒ සතියේම ඉරිදා උදේ අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා.
ඉතින් පුතාට දවස් 2ක් ඉස්කෝලේ යන්න බැරි වුණා. කොළඹ හිටියෙන්. ඉතින් හැමදාම යන්නේ නැති නිසා අපි ඉතින් ඉඳලා ආවා. ඉතින් ওই විදිහට තමයි මගේ වෙසක් සතියේ බ්ලොග් එක ඔයාලට බලන්න අරගෙන ආවේ. ඉතින් අපහු අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ගිහලා එන්නම්. බයි.